ගං වතුරෙන් පසුව ඇතිවන වසංගත සමයෙන් බේරීම සඳහා ඔබ සූදානම් විය යුතු ආකාරය. මේ දිනවල ශ්‍රී ලංකාව පුරා පවතින අයහපත් කාලිකුණික තත්ත්වය සහ ගං වතුර බැස යාමත් සමග අප මුහුණ දෙන ඊළඟ බරපතලම අභියෝගය වන්නේ වසංගත රෝග පැතිරීමේ අවදානමයි. ගං වතුර බැස කියද එය ඉතිරි කර යන අපද්‍රව්‍ය සහ අපවිත්‍ර ජලය විවිධ රෝගකාරක බැක්ටීරියා සහ වෛරස් සඳහා කදිම අභිජනන මධ්‍යස්ථානයක් බවට පත්වේ. ගං වතුර බැස යාමෙන් පසු පහත රෝග තත්ත්වයන් ශීඝ්‍රයෙන් පැතිරීමේ අවදානමක් පවතී. මීයුණ ගං වතුර අවදානමේ ප්‍රධානතම සතුරා. මීයන්ගේ මූත්‍රා ජලය හා මිශ්‍ර වීමෙන් බෝවේ. පාචනය, උණ සන්නිපාතය සහ හෙපටයිටිස් A අපවිත්‍ර ජලය පානය කිරීමෙන් හෝ ආහාරයට ගැනීමෙන් වැළඳේ. ඩෙංගු තැනින් තැන එකතු වන ජලය නිසා මදුරුවන් බෝවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත. සමය රෝග දිලීර ආසාදන සහ තුවාල ආසාදන වී දක්නට හැකිය. ස්වසන රෝග තෙතමනය සහ දූවිලි අංශු අධිකවීම නිසා ඇතිවන පෙළහළු ආසාදන. මහජනතාව අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත පියවර. පළවෙනි එක, ජලය නටවා පානය කරන්න. කිසි විටකත් පිරිසුදු නොකළ ජලය පානය නොකරන්න. ජලය විනාඩි 20ක් පමණ හොඳින් නටවා නිවා පානය කිරීම අනිවාර්ය වේ. හැකිනම් බෝතල් කළ ජලය භාවිතා කරන්න. ආහාර සුරක්ෂිතතාව. පිසු ආහාර හැකි ඉක්මනින් පරිභෝජනය කරන්න. මැස්සන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ආහාර නිතරම වසා තබන්න. අමු ආහාර අනුභවයෙන් වළකින්න. ලිං පිරිසිදු කිරීම. ඔබේ ළිඳ ගං වතුරට යට වී නම් එය නැවත භාවිතා කිරීමට පෙර සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් මත ක්ලෝරින් යොදා පිරිසිදු කර ගන්න. අත් සේදීම. කෑමට පෙර සහ වැසිකිලි භාවිතයෙන් පසු සබන් යොදා දෑත් හොඳින් සෝදන්න. තුවාල ආවරණය. ඔබේ ශරීරයේ තුවාල ඇත්නම් ඒවා ජලයට නිරාවරණය නොවනසේ ප්ලාස්ටර් එකකින් ආවරණය කරගන්න. පාද ආරක්ෂාව. මඩ වතුරේ හෝ අපවිත්‍ර ජලයේ ඇවිදීමෙන් වළකින්න. අත්‍යවශ්‍ය නම් බූට් සපත්තු පළඳින්න. මීයුණෙන් ආරක්ෂා වෙමු. මෙය මාරාන්තික විය හැකි රෝගයකි. ගං වතුර බැස ගිය පසු කුඹුරු වැඩ කිරීමට හෝ පිරිසුදු කිරීමේ කටයුතු වලට යන්නේ නම් පහත දෑ අනිවාර්යයෙන්ම කරන්න. කකුලේ හෝ අතේ කුඩා හෝ තුවාලයක් ඇත්නම් අපවිත්‍ර ජලයට බැසීමෙන් වළකින්න. ඔබ ගං වතුරට නිරාවරණය වූ අයෙක් නම් වෛද්‍ය උපදෙස් මත මීයුණ ප්‍රතිරෝධී ඖෂධ ඩොක්සිසයික්ලින් ලබා ගන්න. මෙය වෛද්‍ය උපදෙස් මත පමණක් සිදු කරන්න. රෝග ලක්ෂණ. තද උණ, හිස රදය, මස්පිඩු වේදනාව, විශේෂයෙන්ම කෙන්ඩ රිදීම, ඇස් රතු වීම වැනි ලක්ෂණ මතුවුවහොත් වහාම රෝහල්ගත වන්න. මෙම පණිවිඩය ඔබගේ ආදරණීයයන් අතරේ බෙදා ගන්න. මේ වගේ තවත් වටින තොරතුරු දැනගන්න හෙදියකගේ දිනපොත අපේ පිටුව කියවන්න අමතක කරන්න එපා. ස්තුතියි.